Please like and subscribe to our channel. ආයිබෝන් මම අද කියලා දෙන්න හදන්නේ ගොඩක් රසට එළබටු ව්‍යංජනයක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඒකට මම අද ටිකක් ඉදුණු එළබටු තමයි අරගෙන තියෙන්නේ. ඒක ගොඩක් රස නිසා ඒක තලලා ඇට අයින් කරලා සෝදලා මේ අරගෙන තියෙන්නේ. ඒකට තව අරගෙන තියෙනවා මඩු කරවල ටිකක්, කපාගත්තු අමමිරිස්, කපාගත්තු ලුණු සහ කරපිංච. මේ ටික තමයි ඕනේ කරන්නේ. ඊට අමතරව අපිට පොල් කිරි ඕන වෙනවා. ඉතින් අපි බලමු දැන් මේ කොහොමද හදාගන්නේ කියලා. මම මේ ටික ඔක්කොම ඇතලියකට දාගත්තා. ඒකට ඊට පස්සේ එකතු කරගන්න ඕනේ අවශ්‍ය ප්‍රමාණයට ලුණු, මිරිස් කුඩු හැඳි එකහමාරක් පමණ, කහ කුඩු හැඳි භාගයක්, තුන පහ කුඩු හැඳි භාගයක්, පොඩි ගොරක කෑල්ලක් ගොඩක් දාගන්න එපා, පොඩ්ඩක් තිබුණම ඇති. ඔයාලා කැමති නම් මේකට උළුහල් පොඩ්ඩකුත් දාගන්න පුළුවන්. දාගෙන මේ ටික හොඳින් මිශ්‍ර කරගන්න. හොඳට මේ ටික 3-5 වදිනකම් මිශ්‍ර කරගන්න පොඩ්ඩක්. ඊගවට මේකට මිටිකිරි අවශ්‍ය ප්‍රමාණයට එකතු කරලා එකතු කරද්දී හැබැයි වැඩිපුර කිරි ටිකක් තියාගත්තොත් හොද්ද රසයි. ඊට පස්සේ මේක ආයෙත් හොඳට මිශ්‍ර කරගන්න. දැන් පුළුවන් ලිප ඔන් කරලා මේක කිරි කැටි ගැසෙන්න දෙන්නේ නැතුව හොඳට හැඳි ගාමින් මේක මදගින්න ඉදව ගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් හොද්ද පැහෙනකන් හැඳි ගන්නම තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා මේකට ඉදුණු එළබටු ගන්නවා නම් තමයි වඩාත් හොඳ. මොකද ඒක ගොඩාක් රසවත් නිසා. දැන් ඔයාලට පේනවා මේ හොද්ද හොඳින් පැසීගෙන එන්නේ. දැන් ගින්දර හොඳට මඩු කරලා මුඩිය වහලා විනාඩි 2ක් විතර තියලා ගත්තට පස්සේ මේක ගානට ඉදිලා තියෙනවා. දැන් පේනවා හරිම ලස්සන පාටයකට, හරිම සුවඳට තියෙනවා. දැන් ඉතින් මේක ඔයාලට මේසෙට පිළිගන්නවන්න පුළුවන්. මේ බලන්න හරිම ලස්සනයි. රසයි වගේම ගොඩක්ම ගුණදායකයි. දැන් මම හදන්නේ මේක මේසෙට පිළිගන්නවන්න. ගිහින් එන්නම්. සුබ දවසක්.